ජ්‍යොතිෂ වේදය, හඳහන, පලාපල බලලා දරුවන්ගේ අධ්‍යාපනය ගැන තීරණයක් ගන්න පුළුවන්ද? ඒ වගේම හඳහන බලලා අදක්ෂයෙක් දක්ෂයෙක් කරගන්න පුළුවන්ද? ඒ වගේම දක්ෂයෙක් අතිදක්ෂයෙක් කරගන්න පුළුවන්ද කියලා මම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේ හඳහන කියලා කියන්නේ අපේ අතීතයේ ඉඳලා පැවතෙන ඉතා දියුණු විද්‍යාවක් තිබ්බ දෙයක්. ඉතින් මේ ගැන කතා කරන්න මාත් එක්ක අද එකතු වෙන්න. මම දිව්‍යාංජලි රෝෂිකා නවරත්න. මගේ YouTube channel එකත් subscribe කරන්න. හරි. ඉතින් අපේ රටේ ගොඩක් දෙමව්පියෝ පුරුදු වෙලා ඉන්නවා විභාගයක් ලං වෙද්දී දරුවන්ට අධ්‍යාපනය ගැන තියෙන උනන්දු අඩු වෙද්දී ඒගොල්ලෝ ටිකක් කම්මැලි වෙද්දී දරුවන්ගේ හඳහන පරීක්ෂා කරගන්න. ඒක නරක දෙයක් නෙවෙයි. හැබැයි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ ඒකෙන් හම්බ වෙන ඍණාත්මක සිතුවිලි ඔළුවේ තියාගෙන දරුවන්ගේ අධ්‍යාපනය දිහා බලන්න. ඉතින් එහෙම වුණාම ඕගොල්ලන්ගේ තියෙන දක්ෂතා, ඒ කියන්නේ දරුවන්ගේ තියෙන දක්ෂතා සහ දරුවන්ට තියෙන අවස්ථා මගහැරෙන්න පුළුවන්. ඉතින් මම ඕගොල්ලන්ට ඊට කලින් මේ කතා කරන දේ ගැන පුංචි කතාවක් කියන්න. මම වර්තමානයේ වෙනකොට ගොඩක් දැකලා තියෙනවා විභාග කිට්ටු වෙනකොට ගොඩක් දෙමව්පියෝ හඳහන් බලන්න පුරුදු වෙලා ඉන්නවා. මට එහෙම ගොඩක් අත්දැකීම් තියෙනවා සහ ගොඩක් අය මාත් එක්ක ඒ ගැන කතා කරලා තියෙනවා. ඒකයි මේ වීඩියෝ එක කරන්නත් හේතුවක් උනේ. ඉතින් එක අම්මා කෙනෙක් තමන්ගේ දරුවගේ ශිෂ්‍යත්ව විභාගයේ කිට්ටු වෙනකොට එයා හඳහන පරීක්ෂා කරගන්න ගිහින් තියෙනවා. ඒ හඳහන පරීක්ෂා කරන කෙනා යාට කියලා තිබුණේ එයාගේ දරුවා නිස්සැකවම ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වෙනවා. ඒ වගේම එයා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටින්නත් කලින් විවාහයකට යනවා කියලා. ඉතින් මේක අහනකොට අම්මා කෙනෙකුට ගොඩක් දුක හිතෙනවා වගේම අපි හැමෝටම තේරෙනවා ඒක හරිම සංවේදනීය කතාවක්. ඉතින් ඒ අම්මට ඒක අහපුවාම දුකක් සහ බයක් දෙකම ඇති වෙලා තියෙනවා. ඉතින් එදා එයා ගෙදර ඇවිල්ලා එයාගේ දුවට කියලා තියෙනවා හඳහන පරීක්ෂා කරපු කෙනා ඔයාට මෙහෙම කිව්වා. ඒකේ තිබුණේ පුතේ ඔයා හරිම දක්ෂ දරුවෙක්. ඔයාට අනිවාර්යෙන්ම ලෝකෙ දිනන්න පුළුවන්. ඔයා හැම විභාගයක්ම ඉහළින්ම ජය ගන්නවා. ඒ වගේම පොඩි කතාවක් තියෙනවා. මේකේ තිබුණා හැබැයි ඔයා ගොඩක් උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරන්න ඕන ළමෙක් කියලා. ඒ වගේම ඔයා ඔයාගේ පරිස්සම ආරක්ෂාව ගැනත් ගොඩක් හිතන්න ඕන කියලා තිබුණා කියලා අම්මා දුවට කිව්වා. ඒ වගේම එදා ඉඳලා එයාගේ අම්මා එයාට ගොඩාක් දරුවට උදව් කරලා තියෙනවා එයාගේ අධ්‍යාපනයට. ඒ වගේම එයාගේ ආරක්ෂාව ගැන වෙනදට වඩා හොයා බලලා එයාගේ පිටිපස්සේ ඉඳලා එයාගේ දුවට එයා ගොඩාක් උදව් කරනවා. මෙහෙම වෙලා කාලයක් ගෙවුනට පස්සේ මට මේ අම්මා ඇත්තටම හම්බ වෙලා මේ කතාව කියන්නේ එයාගේ දුව ඒ නමයක් අරගෙන සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වෙච්ච දවසේ. ඉතින් එයාම කියනවා එදා එයාට ඒ හඳහන පරීක්ෂා කරපු එක හොඳයි. ඒක බලලා එයාට ඒ දීපු උපදෙස් වලින් එයා අදිෂ්ඨානයක් අරගෙන තියෙනවා මේ දේවල් එයා වෙනස් කරගන්නවා සහ මේවා වෙනස් කරගන්න පුළුවන් උපක්‍රම යොදා ගන්නවා කියලා. ඉතින් එහෙම කල්පනා කරලා ඇත්තට මේ අම්මා බුද්ධිමත්ව තීරණය කරනවා දරුවගේ අධ්‍යාපනයට එයා උදව් කරනවා කියලා. ඒ වගේම දරුවට උත්සාහවන්ත වෙන්න එයා උදව් කරනවා කියලා. ඉතින් මට කියන්න ඕනකම තියෙන්නේ මේ හඳහන පරීක්ෂා කරගන්න එක නරක දෙයක් නෙවෙයි. හැබැයි එතනදී අපිට හම්බ වෙන ඍණාත්මක දේවල් අතහැරලා දරුවා වෙනුවෙන් උපරිම උත්සාහ කරලා කටයුතු කරොත් ඉතා ඉහළ ජයග්‍රහණයකට දරුවන්ව ගෙනියන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට මතක් කරන්න තමයි මම අද මේ වීඩියෝ එක ගෙනාවේ. වාසනාව අවාසනාව මේක අපේ ලැබීම මේක අපේ ඉරණම කියලා ඔළුවට දාගන්නේ නැතුව ඉතින් මේ ග්‍රහයන්ට ඊළඟට නස්ත්‍රාස්ත්‍ර වලට හඳහනට ඉඩ දෙන්නේ නැතුව Tamanගේ අරමුණු වලට යන්න පුළුවන් කියලා තමයි මට කියන්න ඕමනාව තිබුණේ. ඉතින් මේ විදිහට අධ්‍යාපනයත් එක්ක මේ දේවල් සම්බන්ධ කරගනිද්දී උනන්දු උත්සාහය ඊට වඩා වැඩියෙන් දාලා ඔයාලට ජයග්‍රහණ කරා දරුවන්ව ගෙනියන්න පුළුවන් කියලා තමයි මට මතක් කරන්න ඕමනාව තිබුණේ. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ දිව්‍යාංජලි රෝෂිකා YouTube channel එක subscribe කරන්න.